ජානක සම්පත් මැතිතුමා අපිත් එක්ක අද ඒක රාශී වෙන අපේ ගරු මන්ත්‍රීතුමා හිටපු ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රීතුමා අභියෝග නම් බොහොමයි මහා දැවැන්ත අභියෝග වලට මුහුණ දීලා තමයි අද දවසේ මේ රැස්වීම එතුමා කරන්නේ ගරු ජාතික සංවිධායකතුමනි ඔබට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඔබ තමයි කිව්වේ අපි තමයි කියන්නේ 2.5 ඉඳලා අපි මේ ඉන්න කණ්ඩායම එකට එකතු කරගත්තේ නැත්තම් අපේ අරමුණ ව්‍යර්ථයි. හැබැයි අපි දන්නවා මේ වෙද්දී එකින් එක PNP පඩියෙන් පඩිය නාමල් රාජපක්ෂ මැතිතුමා මේ මාලිමා ආණ්ඩුවට එරෙහිව අභියෝගාත්මකව ඉදිරියට යනවා. ඔබට පේනවා අනුර කුමාර දිසානායක මැතිතුමා කරපු බොරුත් එක්ක මේ රටේ ජනාධිපතිවරයෙක් සසඳන්න බැරි බව අපි දන්නවා. අද වෙද්දී කියපු බොරු එකින් එක ඔප්පු වෙගෙන යනවා බොරුයි කිය. කිව්වේ නම් රාජපක්ෂලාගේ හොරල්ලන්න තමයි මාලිමා ආණ්ඩුව ආවේ. හැබැයි අපිට දැන් සිද්ධ වෙලා තියෙනවා මාලිමා ආණ්ඩුවේ බොරු ටික එලි කරා. ඊයේ පෙරේද මම දැක්ක අඩුම වශයෙන් පාසල් වල ප්‍රශ්න පත්‍ර ටිකවත් මේ ආණ්ඩුවට හරියට බෙදා ගන්න බෑ. ඒකත් කල් ගියා. චක්‍රලේඛයක් ගහලා ලියුමක් ගහලා අනේ අපිට පාසලේ ප්‍රශ්න පත්‍ර ටික බෙදන්න බෑ. අපිට ප්‍රශ්න පත්‍ර හරි වෙලාවට ගහ ගන්න බැරි වුණා. ඒ හින්දා අනේ අපේ දරුවන්ගේ විභාගේ කල් දාන්න කියලා විදුහල්පතිවරුන්ට ලියුම් එවන ආණ්ඩුවක තමයි අපි මේ ඉන්නේ කියන කාරණේ මම ඔබට මතක් කරනවා. හිටපු අධ්‍යාපන අමාත්‍යතුමා ඉන්නවා. කවදාද සංජය කුමාර මැතිතුමනි ඒ කාලේ ප්‍රශ්න පත්‍ර ගහන්න පරක්කු වුණේ. ඉතින් ඒ නිසා අපි ඔබට යෝජනා කරන ඔබට ආරාධනා කරනවා මේ මාලිමා රජයට විරුද්ධව අපි ගෙන ආයුතු වැඩසටහන මේ ගමින් පටන් ගන්න කියන ආරාධනය අපි ඔබට කරනවා. ඒ හින්දා තමයි මේ මහ කුඹුකඩවල වගේ කුඩාම කුඩා කොට්ටාසයක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් අපි අද ඔබ තමුන්නාන්සේ ඉස්සරහට අරගෙන එන්නේ. ඉතින් එහෙනම් දීර්ඝ කතා අනවශ්‍යයි. නමුත් ආදරයෙන් අපි ඔබෙන් ඉල්ලන්නේ එකතු වෙන්න, බලමුළු ගැන්වෙන්න. මේ රජයට මේ දූෂිත ආණ්ඩුවට මිනිමරු ආණ්ඩුවට එරෙහිව නැගිටින්න කියන ඉල්ලීම ඔබෙන් කරමින්